figures, name, specific names වාගේ දේවල් ඒ අවසානයේ තියෙන්න පුළුවන්. ටෙක්නික් එකක් තියෙනවා theme shift ටෙක්නික් එක කියලා. ඇත්තටම රීඩින් වල මොනවද ස්කිල් කියලා ඔබ මේ ගයිඩ්ලයින් පොත බලන්න කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් ගහලා තියෙන Welcome to the Panacea College of English Education. අද මෙම වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට රීඩිං සඳහා ඉතාම වැදගත් වන ස්කිල් එකක්. ඒ තමයි skimming and scanning. ඔබ YouTube වීඩියෝස් ගොඩක් බලලා ඇති. ඒ හැම එකකම ඔබට උත්තරේ හොයන්න කියන්නේ skimming and scanning කරලා. නමුත් ඇත්තටම රීඩිං වල මොනවද ස්කිල් කියලා ඔබ මේ ගයිඩ්ලයින් පොත බලන්න කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් ගහලා තියෙන එකේ තියෙනවා reading quickly to get general idea or find a particular word. එතකොට මේක තමයි මේට අදාළ ප්‍රශ්න තමයි skimming and scanning වලින් අපිට පහසුවෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ finding detail of factual information. Number 3, understanding the themes and main ideas. Number 4, identifying views, arguments and claim. ඒ කියන්නේ yes no not given, true false not given වලින් කතා කරන්නේ. Right. Identifying the overall theme of the passage. ඒ කියන්නේ global MCQ question එකකින් කතා කරන්නේ අපි අවසානයේට කතා කරපු ටෙක්නික් එක overall theme of the passage. එතකොට අපි දන්නවා academic test එකේ විවිධ ප්‍රශ්න වර්ග 16ක් තියෙනවා. ওই 16න් සාමාන්‍යයෙන් 8ක් 12ක් අතර ප්‍රමාණයක් එන්න පුළුවන්. එකම question වර්ගය repeat වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් MCQ question, yes no not given question සහ true false not given question නිරන්තරයෙන්ම repeat වෙන ඒවා. හොඳයි. එතකොට අපිට question එක අනුව ඔයාලා දන්නවා question බෙදෙනවානේ. The question whose answers are in the passage order. The question whose answers may not be in the passage order. ඒ වගේ කීපයකට අපිට බෙදන්න පුළුවන්. ඒ වගේම විවිධ ටෙක්නික් තියෙනවා. බොහෝ ප්‍රශ්න අපිට ලැබෙන ඒවා passage order තමයි තියෙන්නේ. එම නිසා අපිට ඉතා පහසුවෙන් technique of parallelism කියන එක apply කරලා උත්තර හොයන්න පුළුවන්. හොඳයි. මම මේකෙන් කතා කරන්නේ skimming and scanning ගැන. හොඳයි. skimming and scanning ඉතාම බහුලව යෙදෙනවා IELTS exam එකේ. මොකද්ද බලමු අපි skimming කියන්නේ. skimming කියන්නේ බලන්න skimming කරන්නේ අපි passage එක quickly කියවනවා horizontally. මේ අතර කියවන්නේ. එතකොට whether the para is useful or not. අපි කියන ප්‍රශ්නයක් අපි කියවනවා. ප්‍රශ්න ඉස්සලා කියවන්න ඕනේ. ප්‍රශ්නේ කියවපුවාම අපිට අදාළ ස්ථානය තෝරා ගැනීම සඳහා අපිට locate කරගන්න ඕනේ. information location කියලා තියෙනවා. අපි උත්තරේ හොයාගන්න උත්තරේ තියෙන area එක අපි හොයාගන්න ඕනේ. එතකොට බොහෝ වෙලාවට සමාන වචන හෝ ආසන්න වශයෙන් සමාන වචන කියන්නේ synonyms, paraphrasing, rephrasing, figures, name, specific names වාගේ දේවල් ඒ අවසානයේ තියෙන්න පුළුවන්. එතකොට ඒක තමයි ඊටම පහසු ක්‍රමයේ ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. The paragraph are prepared, structured in such a way that you can apply these skills. Okay. ඊට පස්සේ එතකොට මේකෙන් උත්තරේ තියෙන area එක තමයි හොඳට අපිට හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔබ IELTS, OET, හෝ PTE exam කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපගේ courses හා සම්බන්ධ වෙන්න පුළුවන්. එසේම ඔබට individual component එකක් සඳහා සහාය අවශ්‍ය නම් විශේෂයෙන් speaking සහ writing correction අවශ්‍ය නම් අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට පහසුවෙන් ටෙලිෆෝන් නම්බර්ස් ඔස්සේ අපව සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් ඔස්සේ අප හා සම්බන්ධ වෙන්න පුළුවන්. You need not to read all the words. සියලුම වචන ඔබට කියවන්න ඕනේ. Not necessary to read every word. Every words කියන්නේ මේකෙන් general idea එකක් ගන්න. But specific area or specific information. එතකොට මේකෙන් ඒ කියන්නේ
උත්තරේ කොයි හරියද කියලා තියෙන එක ලොකේෂන් නැත්නම් ලොකේට් කරගන්න එක තමයි ස්පෙસિෆික් ඉන්ෆර්මේෂන් තියෙන ස්ථානේ හොයාගන්න එක තමයි මේකෙන් කරන්නේ. Read first and last sentence of each para. First sentence mean topic sentence, last sentence mean paragraph conclusion. මේ sentence දෙක කියවන්න බොහෝ වෙලාවට උත්තරේ තියෙනවා ඒකේ. ඒ වගේ මතක තියාගන්න first sentence එහෙම නැත්නම් topic sentence කියවපුවාම අපිට idea එකක් එනවා මේ ප්‍රශ්නේ මේ හරියේ උත්තරේ ඇති කියලා. ඒ කියන්නේ ඔබ දන්නවා අපිට උත්තරේ තියෙන area එක බ්‍රැකට් කරගන්න පුළුවන් පහසුවෙන්. හොඳයි. අපි බලමු ස්කෑනින් කියන්නේ මොකක්ද? ස්කෑනින් වලින් අපි ඇත්තටම හොයන්නේ අපිට ප්‍රශ්නේ කියෝලා ප්‍රශ්නෙට අදාළ ස්පෙસિෆික් ඉන්ෆර්මේෂන් එක තමයි අපි මේකෙන් හොයන්නේ. මතක තියාගන්න ස්කෑනින් කරනකොට අපි ස්කෑනින් කරන්නේ vertically and diagonally. vertically කියන්නේ පහළට, diagonally කියන්නේ මේ පැත්තට. For specific information, read quickly and find the area and then find the detail or specific information. Keep the question in short-term memory. ඒ කියන්නේ ඔබ ප්‍රශ්නය කියවලා තමයි උත්තරේ හොයන්න හදන්න ඕනේ. ඒ වගේම තමයි අපිට skimming, scanning කියන එක separate කරන්න බෑ. They are inextricably entwined with each other. එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතිනවා. එතකොට skimming and scanning කියන ටෙක්නික් දෙකම එකට employ කරලා තමයි අපිට මේක කරන්න වෙන්නේ. එතකොට අපිට passage එක කියවනකොට specific area එක කියනකොට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට ඒ කියන්නේ ස්ථාන area තුනකට අපිට quickly කියවන්න ඕනේ. එතකොට ඔබ හොයන්න keywords, synonyms, paraphrasing, rephrasing, main points and themes. එතකොට question එකේ බොහෝ වෙලාවට listening සහ reading වල synonyms use කරන්නේ. එතකොට question එක කියවපුවම question එකේ ඔබ specific word එහෙම නැත්නම් keyword underline කරගන්න. ඒ වගේම keyword underline කරලා මතක තියාගන්න keyword වලට සෑම අතින්ම සමාන වූ ආසන්න වශයෙන් සමාන similar or almost similar synonyms තියෙන්න පුළුවන්. එම නිසා නිරන්තරයෙන්ම rich vocabulary එකක් තියෙනවා නම් ඔබට පහසුවෙන් උත්තරේ හොයාගන්න පුළුවන්. vocabulary කියන එක directly contribute කරනවා මේකේ උත්තර හොයනකොට. ඒ වගේම තමයි මතක තියාගන්න මුලින් ඔබ slow pace එකකින් කරන්න වෙන්නේ. වේගෙන් කරන්න බෑ practice කරන්න කලින්. එතකොට මුලින්ම slow එකේ කරන්න උත්තරේ හොයන්න. time එක ගැන හිතන්න එපා. ඊට පස්සේ moderate pace එකකට යන pace කියන්නේ speed එකකට finally quickly මේක කරන්න. practice makes perfect. ඔබ practice කරනකොට ඔබට මේක auto එනවා. හැබැයි සමහර අයට අඩු කාලයකින් කරන්න පුළුවන්. අඩු practice test ගානකින් කරන්න පුළුවන්. සමහර අයට ටිකක් වැඩිපුර යනවා. නමුත් මේක practice කිරීම තුළින් හොඳට දියුණු කරගන්න පුළුවන් ටෙක්නික් එකක්. ඒ කියන්නේ IELTS කරනවා නම් මේ ටෙක්නික් එක, ඒ කියන්නේ skimming and scanning කියන ටෙක්නික් අත්‍යවශ්‍යයි. අපි හිතනවා මේ වීඩියෝ එක ඉන්ෆෝමටිව් කියලා. ඔබ අලුත් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේම තව කෙනෙකුට ඉගෙන ගන්න share කරන්න.